පළවෙනි කසාද වලින් දූවරු දෙන්නෙක් හිටියා. මේ කුඩම්ම නම් ටිකක් සැරපරුෂ කාන්තාවක්. ඒ නිසාම අපේ රූබිට විවිධ වෙනස්කම් සිද්ධ වුණා. රූබි ගිහින් ගේ අතු ගන්න පේන්නේ නැද්ද හැමතැනම දෝන්නේ? මොකද්ද ළමයි ඔය කරන්නේ ඔතනට වෙලා? මොකෑ මේ සත්තේ ඔය කෙල්ලට පාඩුවේ ඉන්න දෙනවා යෝතියේ. මම මේ ළමයට කිව්වේ ගෙදර හොඳටම දුවේ ටිකක් අස් කරලා අතු ගාලා ගන්න කියලා. අනේ ඔහෙලත් ඉතින් මම මේ ළමයට මොනවා හරි කිව්වම ලෙඩක් අමතකයි. දැන් ඇඳිනුත් ඔය බැලේ ඇසට ඇවිල්ලා ඉන්නේ. ඔහෙට ඉතින් මම මේ ළමයට කියලා මොනා කරගත්තත් වැරදීනේ. ඔව් අපි දැන් පුරුදු කරේ නැත්තම් කවදද බැනුම් අහන්න වෙන්නේ අපිටම. එතකොට මම තමයි වැරදි. අනේ තාත්තේ මම මේ වැඩ කරන්නේ හරිම කැමැත්තෙන්. තාත්තා ඇඳට යන්න තාත්තට හරියට සනීපෙකුත් නෑනේ. මම මේ ටික අස් කරලා අතු ගාලා එන්නම් තාත්තා ගාවට බෙහෙත් ටිකක් අරගෙන. දැන් අවුරුද්දක් ළඟම එන හින්දා දැන් මස් කරලා තියෙන එක ලේසි තාත්තේ. ඉතින් මෙයා ගෙදර හැම වැඩක්ම කරත් මෙයාට මහන්සියක් දෙන්නේ නෑ. එයා හැමදේම හරිම සතුටින් කරපු නිසා. ඒත් මේ බෙලා නම් කිසිම වැඩක් කරේ නැහැ. දවසම කණ්ණාඩිය ළඟට වෙලා තමයි කාලි ගත කරේ. මේ විදිහට කාලි ගෙවිලා යද්දී යාගේ තාත්තගේ අසනීප තත්ත්වය වැඩි වෙනවා. මන් දන්නවා දරුවෝ අර උතුවාට කණ්ඩවත් දෙන්නේ නැහැ කියලා. මොනා කරන්නද මේ අසනීපෙත් එක්ක දරුවෝ? මට කුඹුරටවත් හරියට ය아가න්න බෑනේ. ටික දුවකින් මේක හරියයි. එතකන් ඉවසලා ඉන්න රූබී. තාත්තේ මම මේ කල්පනා කරේ මොකක් හරි රස්සාවක් හොයාගෙන යන්න කියලා. අපිට කියලා හැමදාම මෙහෙම ඉන්න බෑනේ තාත්තේ. තාත්තත් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා මම මොකක් හරි හොයාගන්නම් තාත්තේ. මගේ නම් වැඩි මනාපයක් නැහැ ඔයා වැඩකට යනවට දරුවෝ. මගේ දුව තව ටිකක් ඉවසලා හිටියනම් හොඳ නැද්ද? ටික දුවකින් මේක හරියයි. මේ හිටපු එකේ අපි තව ටිකක් ඉඳලා බලමු දුවේ. තව ටික දවසකින් මේක ඇරුණම් මට කුඹුරට ය아가න්න පුළුවන් වෙයිනේ. මම මොකක් හරි හොයාගත්තා නම් මටයි තාත්තටයි අම්මටයි නංගිටයි අපි ඔක්කොටම හොඳට කාලා ඇඳලා ඉන්න පුළුවන් නේ තාත්තේ. ඒ නිසා මම මොකක් හරි හොයාගන්නම් තාත්තේ. මේ වෙලාවේ අපි ගන්න ඕනි හොඳම තීරණෙත් ඒකනේ තාත්තේ. අනේ මන්ද දරුවෝ ඔයා මෙච්චරම කියන එකේ මට බෑ කියන්න හිතෙන්නෙත් නෑ. අනේ දෙයියනේ. මේක මට කොහොමද අමතක වුනේ? ඇයි මම මේකව කලින් වැඩකට යවුවේ නැත්තේ? මේකේ හම්බ කරන සල්ලි වලින් මටයි මගේ කෙල්ලටයි හොම්තට ඉන්න පුළුවන්නේ. ෂි මට මේක අමතක වුනේ කොහොමද දෙයියනේ? මේකිව යවන්න ඕනි පෝසත් පවුලක වැඩට. ඔව් අදම යවන්න පුළුවන් නම් මං අදම යවනවා. මේ ගෙදර කණ්ඩ වී ඇටයක් තියා හාල් ඇටයක්වත් නෑ නෝවේ. ඒවත් මම බොහොම අමාරුවෙන් පිරිමහන්නේ. ඔව් ඔයා යන්න පෝසත් පවුලක වැඩට. දැන් මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ ඒකනේ. අපි එහෙම කරමු රූබී. ඔයා හෙට උදේම පිටත් වෙන්න ලෑස්ති වෙන්න. මං ඕනි කලමනා ටික ලෑස්ති කරලා දෙන්නම් ඔයාට. එම හොඳයි නේද? ඉතින් ඔහේ ගෙදුව යවන මොකෝ මගේ දුව යවන්න ලෑස්ති කරන වෙලාවේ. මොකටේ මගේ කෙලීම යන්න ඕනි ඒකට. ඔහේ ගෙදුවටත් පුළුවන්. අනේ මගේ කෙලීට පුළුවන් ද දූවිලි නාගෙන වැඩ කරන්න? මගේ ලස්සන කෙල්ල කැත වෙයිනේ. ඔහේ දුව ඉච්චර ලස්සනකුත් නෑනේ. අනික ගේ වැඩ බලලත් හොඳට පුළුවන්. ඒ නිසා ඔහේ දුව යවනවා.
මම මේ මගේ කෙල්ලව පෝසත් පවුලකට බන්ධලා දෙන්න හිතාගෙන ඉන්නවා. මගේ කෙල්ල කැතුනොත් කොහොමද මං ඒක කරන්නේ? ඒ නිසා රූබි යෙදෙයි. ඉතල්ලා රූබි කොහොමත් වැඩිමලානේ. ඊට පස්සේ බැරියයි ඕන්නම් මගේ දුවවත් යවන්න. අනේ ඔහේ මොනාද ලස්සන ගැන දන්නේ. ඔහේ ඉස්සර වෙලා ලස්සන වෙලා ඉන්න එපයි. පේන්නේ නැද්ද නපුරුකම? මූණෙන්ම පේනවා නපුරුකම. මගේ කෙලීට කැතයි කියන්න දෙන්න එපා. අනේ තාත්තේ දැන් අපි ගේ ගැන කතා කරානේ. මං කැමතියි මගේ තාත්තට මං හම්බ කරම සලකන්න. මට ඒකට ඉඩ දෙන්න තාත්තේ. මම මගේ කැමැත්තෙන්මයි තාත්තේ මේ තීරණය ගත්තේ. ඒක අපි හැමෝටම හොඳ දේනේ දැන්. ඒ නිසා මට අවසර දෙන්න මගේ තාත්තේ. රූබි හම්බෙන සල්ලි එහෙම නාස්ති කරගන්න එහෙම නෑ. අරවට මේවට වියදම් කරන්න එහෙම යන්න එපා. ඒ සල්ලි ටික පරිස්සමට ගේන්න. කොහොමත් කෑම බීම නම් ඉන්න තැනින් හම්බෙනවනේ. ඒ නිසා සල්ලි ටික පරිස්සමට ගේන්න ඕනේ. පුළුවන් නම් පළවෙනි මාසේ පඩියේ වාගන්න තිබුණොත් හොඳයි. දැන් මෙහි කන්න කිසිම දෙයක් නැහැ. අද ඔයා යන්න නිසා විශේෂයෙන් කියලා ටිකක් හැදුවම. කාලා අර යන්න මොන හරි. මගදී කන්න උමනාවේ. පරිස්සමෙන් ගිහින් එන්න. තාත්තේ මං එහෙනම් ගිහින් එන්නම්. තාත්තා වෙලාවට බෙහෙත් ටික එහෙම බොන්න වෙලාවට කාලා ඇඳට වෙලාම ඉන්න තාත්තේ. මං පුළුවන් තරම් ඉක්මනට එනවා මගේ තාත්තව බලන්න. තාත්තට ඉක්මනට සනීප වෙයි තාත්තේ. දැන් ඇඳට යන්න තාත්තේ. හොඳයි දරුවෝ පරිස්සමට ගිහින් එන්න. හොඳට මතක තියාගන්න දුවේ. කරන රාජකාරිය හරියට අකුරටම කරන්න. හදවතින්ම කරන්න. හැම වෙලේම අනිට කීකරු වෙන්න. ඔයාගෙන් කවුරු හරි උදව් ඉල්ලුවොත් දෙපාරක් නොහිතා උදව් කරන්න දුවේ. ඔයාගේ තියෙන ආපත්ගති වුණ වලට කවදාවත් වරදින්නේ නෑ මගේ දුවේ. මං ඔයා එනකම් මග බලාගෙන ඉන්නවා. සුනංගු වෙයි මගේ දුවේ. ඔයා දැන් එහෙනම් යන්න. මතක ඇතුව යන ගමන් කැලේ පන්සලටත් ගිහිල්ලා යන්න. ඔයාට ආපතක් වෙයි මගේ පුතේ. පරිස්සමින් ගිහිල්ලා එන්න දුවේ. තානේ මේ මොකක්ද මේ? ගිහිල්ලාම බලන්න ඕනේ. මේ දොරු මේ මම ගහ ඔයාට පුළුවන්ද මගේ මේ වෙලිච්ච අතු ටික ඉවත් කරලා දෙන්න? මත් ඔයාට නැවත උදව් කරන්න. ඔයා නම් යහපත් ළමෙක් වගේ පේනවා. හොඳයි. මං උදව් කරන්න මොහොම පොඩ්ඩක් ඉන්නකෝ. අනේ දරුවෝ ඔයාගේ ගමනටත් වෙලා ගියා මන් නිසා. ඔයාගේ අතත් හොඳටම රතු වෙලානේ. ඒ සමා වෙන්න දරුවෝ. අනේ ඒකට කමක් නෑ. ඔයාට උදව් ඕනෙම වෙලාවෙ මට උදව් කරන්න පුළුවන් වුණානේ. ඒ ඇති. අනේ ලස්සන ළමයෝ. ඔයාට පුළුවන්ද මට උදව් කරන්න? මේ දියසෙවල ටික අයින් කරලා දෙන්න. ඔව් මට පුළුවන් ඔයාට උදව් කරන්න. ඉන්නකෝ මං තනකොළ ටිකක් එකතු කරලා ඔයාගේ දියසෙවල ටික ඔක්කොම අයින් කරලා දෙන්න. ඔමින්ද අයියෝ ඔයාගේ ඇඳුමේ කුණු
ඒකට කමක් නෑ. මම මේ වතුර ටිකකින් එක හොද ගන්නම්. ඔයාට උදව් ඕනින් වෙලාවෙ මට උදව් කරන්න පුළුවන් වුණානේ. අනේ දරුවෝ මට බය වෙන්න එපා. මේ කවුරුත් මට කතා කරන්නේ මේරි අම්මා කියලා. ඔයා මේ කොහේ යන ගමන්ද මේ ආවේ? කියන්න දරුවෝ. මම මේ රස්සාවක් හොයාගෙන යන ගමන් මගේ තාත්තත් හොඳට ඕම අසනීපෙන් ඉන්නේ. මට අද මෙහි නතර වෙන්න පුළුවන්ද? මං උදේම පිටත් වෙන්න. ඉතින් දරුවෝ ඔයාට පුළුවන් මෙහි වැඩ කරන්න. මං විතරයි මේ ගෙදර ඉන්නේ. මට තනියෙන් පිරිසිදු කිරීම එහෙම කරගන්න වෙලාවකට හරියම අමාරුයි. අනේ මම නම් කැමතියි මේරි අම්මේ මෙහි වැඩ කරන්න. ඔය ඇත්තමද? මං ඒකට ඔයාට හොඳට ගෙවනවා. ඔයා කැමති නම් මෙහි ඉඳලා කැමති කාලයක් වැඩ කරලා ඔයාට යන්න පුළුවන්. දැන් අපි මොන හරි කාලෙමුකෝ. මේ තියෙන්නේ උඩ කට්ටුව. මේකේ කාමර 7ක් තියෙනවා. ඔයා කාමර 5ක් පිරිසිදු කරන්න අවසාන කාමර දෙකේ දොර අරින්නවත් යන්න එපා. මං කියන විදිහටම කරන්න. ඒ කාමර දෙකේ දොර නම් කීයටවත්ම අරින්න යන්න එපා. ඊතර වෙලාවේ උයලා පිහලා ඔයත් කාලා විවේකීව ගත කරන්න. හොඳමයි මේරි අම්මේ. මං ඔයා කිව්ව විදියටම වැඩ ටික කරන්නම්. දැන් එහෙනම් ගිහින් විවේක ගන්න. උදේ ඉඳන්ම ඇවිදලා ඔයාට හොඳට ඕම මහන්සි පාටයි. හෙට ඉඳන් අපි වැඩ පටන් ගමු. මම මේ මේරි අම්මට කතා කරන්න කියලා හොය හිටියේ. මේරි අම්මේ මං ඊයේ මගේ තාත්තව හීනෙන් දැක්කා. මට ගෙදර යන්න ඕනේ. මං හිතනවා මම මෙහි මෙච්චර කාල හොඳට වැඩ කරා කියලා. මං ගියාට කමක් නෑ නේද? මට අවසර දෙනවා නේද ගෙදර යන්න? ඔව්. ඔයාට යන්න පුළුවන්. ඒත් මට ඔයාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඔයා කවදාවත් අවසාන දොරවල් දෙක ඇරලා බැලුවේ නැත්තේ? මගේ තාත්තා මම එනකොට කිව්වේ කරන රාජකාරිය අවංකව හරියට කරන්න කියලා. ඒ වගේම අනට කීකරු වෙන්න කියලාත් කිව්වා. ඒ හින්දා තමයි මට කවදාවත් ඒ දොරවල් දෙක අරලා බලන්න හිතුනේ නැත්තේ. මම අවංකව මගේ රාජකාරිය ඉෂ්ට කරා. ඔව්. මම සතුටු වුණා. ඔයා හරිම කරුණාවන්ත අනට කීකරු හොඳ දරුවෙක්. ඒ නිසාම මම ඔයාට තෑග්ගක් දෙන්න තීරණය කරා යන්කෝ. ඔයාට දැන් ගෙදර යන්න පුළුවන්. ලස්සන ළමයෝ මේ තෑග්ග ඔයාටයි. මේක ගන්න. මේක මගෙන් ඔයාට තෑග්ගා. ඔබට ගොඩාක් ස්තුතියි මට මේක ලබා දුන්නට. මේ ලස්සන ළමයෝ මේ පළතුරු ඔයාට කඩාගෙන කන්න. රූබි ලස්සනට ඉන්නවා දැකලයි එයාගේ තාත්තා සනීපෙන් ඉන්නවා දැකලයි පුදුම උණු ගොඩක් මට තේරෙනවා. එයාලට නම් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ඔයත් යන්න ඕනි රෝබිගේ තැනම වැඩට. ඊට වඩා දෙයක් ඔයා හම්බ කරගෙන ඇවිල්ලා පෙන්නන්න ඕනි. බලන්න එපයි තාත්තා උජාරුවෙන් දුවගෙන කියවන හැටි. ඔයා ඊට වඩා දෙයක් අනිවාර්යෙන්ම අරගෙන එන්න ඕනි දුවේ. හරි අම්මේ මං එයාට වඩා දක්ෂයි ලස්සනයිනේ. මං එයාට වඩා දෙයක් අනිවාර්යෙන්ම ගේනවා. ලස්සන ළමයෝ ඔයාට පුළුවන් ද ලිඳ පිරිසිදු කරන්න? අනේ ඇයි මං ඔයාට උදව් කරන්නේ? මගේ ඇඟෙත් ඔය කුණු ගෑවේ. මම මේ ගමනක් යන ගමන්. මේ ළමයෝ ඔයාට පුළුවන් ද මගේ වෙලිච්ච අත ටික කඩලා මට පොඩ්ඩක් උදව් කරන්න? මාත් ඔයාට නැවත උදව්වක් කරන්න. අනේ මට පොඩ්ඩක් උදව් කරන්නකෝ මේ අත ටික කඩා ගන්න. අනේ
අනේ මට බෑ. මේ මොන විකාරයක්ද? මගේ අතුත්තු වලවේ හැමෝම මගෙන් උදව් ඉල්ලන්නේ පිස්සුද? ඉතින් අපේ මේ බෙල මේරි අම්මගෙන් ඒ රස්සාව කොහොම හරි ලබා ගන්නවා. ඉතින් මෙයාගේ තිබුණ කම්මැලිකමයි වැඩ කල් හරින පුරුද්දයි නිසා මෙයා කිසිම වැඩක් නොකර දවසම කාලය ගත කරන්න පුරුදු වුණා. ඇයට තිබුණු කුතුහලය නිසාම අවසාන කාමරය දිගේ දොර විවෘත කරනවා. ඇයට නම් හිමි වුණේ නිවැරදි සහ කුණු ප්‍රහාරය. ඇය මේ රන්කාසි ලබා ගන්න හදනකොටම ඇයව විසි වෙනවා. හොඳටම බය වුණ බෙලා ගෙදරටම දුවලා යනවා. අනේ මගේ දෙයියනේ මේ මොකද මගේ කෙල්ලට වෙලා තියෙන්නේ? ඔය තමයි මේ සේරටම වග කියන්න ඕනේ. මේ ළමයාගේ ඔළුව නරක් කරේ ඔහේ තමයි. මහලුකුවට කතාව නම් පෝසත් පවුලකට බන්දලා දෙන්න. පේනවනේ දැන් වෙලා තියෙන හරිය. දැන්වත් මේ දරුවට හොඳ නරක කියලා දෙන්න. වැඩපොළ කරන්න පුරුදු කරන්න කම්මැලි නොකර. නැත්තම් මේවට කවදා හරි බැනුම් අහන්න ඔයමයි දෙන්නම. ඔයත් මේ වගේම පාඩමක් ඉගෙන ගන්න දරුවෝ. කම්මැලිකමටයි තණ්හාවටයි කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ දරුවෝ. ඒවා අපි උපය ගන්න ඕනේ අපේ දාඩිය මහන්සියෙන් නිසා. කම්මැලි කමෙන් නම් අපිට කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඔයත් අක්කා වගේම ගුණ යහපත් විදියට හැදෙන්න දරුවෝ. මගේ පොඩි කෙලීටත් කවදාවත් එතකොට වර්ධින එකක් නෑ. කතාව හොඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.